අපි අදත් යමක් ලබාගෙන තියෙනවා නම් පින්නතුනි ඒ පෙර කරපු පින. ඒ දේවල් වලින් අපි නැවත සංසාරේ කෙටි කරන්න වැඩ කරන්න ඕන නැත්නම් අபிසංස්කාර මාර්ගය කියන්නේ. අපි කරන ලද පින්පව් අපිට මාරයක් බවට පත් වෙනවා කියන්නේ. බොහෝ ධනෙ ලැබෙන්නේ පෙර දන් දීපු නිසානේ. ඉතින් ඒක සම්මාදිට්ඨිකව තේරුම් අරගත්තේ නැතුව ඒ ධනෙ යොමු කරන්නේ පව් රැස් කරන්න නම් මගේ එදා පින අද මට මාරය වෙලා. ඒකයි අபிසංස්කාර මාර්ගය. ඉතින් ඒ නිසා මේ කරුණු තේරුම් අරගෙන නිතර ධර්ම ශ්‍රවණය කරලා ලැබිච්ච ජීවිතයේ වටිනාකම අවබෝධ කරගෙන භාග්‍යතුන් වහන්සේ දුන්න ඊළඟ අවස්ථාවෙන් සතර පායට පිටුපහළ වෙනවා. ඒක වැඩියෙන්ම සැලකුවේ අපිට කියලා අපි මම සඳහන් කරා. මේ ලෝකේ ඉපදුනේ ඔබත් මම කඳුළු අරගෙන ඉන්නේ. අම්මගේ කුසෙන් එළියට ආවේ අපි අඬාගෙන. මං කියන්නේ අඬ ආපු අපි මෙහෙන් යන්නෙත් අඬ නම් ඒක හරි අවාසනාවන්තයි. අඬාගෙන ඇවිල්ලා hina වෙලා යන්න පුළුවන් වුණොත් තමයි ඔහු ගෙනාපු ජීවිතයට සාධාරණයක් කරපු බව පේන්නේ.